සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ජපාන් ගෑන් YouTube channel එකට. ඉතින් මුලින්ම කියනවා ඔයාලට සමා වෙන්න කියලා. මොකද ළඟදී වීඩියෝ එකක් දාන්න බැරුණා. ගොඩක් කාර්යබහුල මේ දවස් ටිකේ. ඉතින් අද මම කරන්න යන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඒ තමයි ඔයාලා කවුරුත් අහස ජපානයේ තියෙන වාහන, කැමරා, ෆෝන් ඒ වගේ නොයෙකුත් දේවල් ජපානයේ සෙකන්ඩ් මාකට් එකේ කොහොමද විකිනෙන්නේ කියන එක තමයි මම අද ඔයාලට පෙන්නන්න යන්නේ. ඉතින් වීඩියෝට යන්න කලින් මම ඔයාලට කියනවා මේ තියෙන ගණන් වලට ඔයාලට ලංකාවට නම් ගෙන්න ගන්න බෑ. මොකද එහෙම ඔයාලට ටැක්ස් එකක් වදින නිසා ලොකු ගාණක් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේක හුදෙක් විනෝදයේ සඳහා කරන වීඩියෝ එකක් නිසා එච්චර හිතන්න එපා ලංකාවත් එක්ක සංසන්දනය කරලා. ඉතින් ඒ වගේම කියන්න තියෙනවා මේක ජපානයේ ඉන්න කෙනෙකුට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන මුදලටම ගන්න පුළුවන්. මොකද එහෙම ටැක්ස් එකක් ඇඩ් වෙන්නේ නැති නිසා. ඉතින් ඒක තමයි රටක දියුණුව කියලා කියන්නේ. ඉතින් අපේ රටත් දියුණු වුණොත් ඔය විදිහටම අපිටත් ඉස්සරහට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් එහෙනම් තවත් වැඩි කතා නොකර අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එක ගොඩක් ලස්සනයි. ඒ වගේම මගේ channel එක සබ් කරලා නැත්නම් සබ් කරන්න කියනවා. අනිවාර්යෙන් bell icon එකත් ඔබන්න. මොකද අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මගේ වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න. එහෙනම් තවත් කතා නොකර අපි එහෙනම් වීඩියෝ එකට යමු. එහෙනම් යාළුවනේ අපි වැඩේ පටන් ගන්න යන්නේ. අපි යමු ඉස්සෙල්ලාම සයිට් එකට. ඉතින් අපි පිළිවෙලට වැඩේ කරමු. ඉස්සෙල්ලාම අපි බලමු කාර්, වෑන්, ඊට පස්සේ බයික්, ගිටාර්, ෆෝන්, කැමරා ඒ වගේ දේවල් බලමු. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දවස්වල ලංකාවේ වාහන මිල වැඩි වෙන නිසා අපි බලමු වාහන ගැන. ඉතින් ඒ වගේම තමයි දැන් ලෝකේ හයිබ්‍රිඩ් වලට තැනක් දෙන නිසා අපි බලමු ජපානයේ කොහොමද සෙකන්ඩ් මාකට් එකේ හයිබ්‍රිඩ් වාහන විකිනෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි හයිබ්‍රිඩ් කියද්දි අපිට මතක් වෙන්නේ මුලින්ම මතක් වෙන්නේ Toyota Prius එක. ඉතින් බලමු Prius එක කීයට යන්නේ කියලා මේ සෙකන්ඩ් මාකට් එක. ඉතින් මේ මම කලින් සර්ච් කරපු ඒවා තියෙන නිසා අපි ඒකෙම යමු. මෙතන තියෙන උඩින්ම ස්පෙයා පාර්ට් ටිකක් තියෙනවා Prius එකේ. වීල් සෙට් එකක්. බලමු මෙතන කාර් එකක් ඇවිල්ලා තියෙනවා. මේ කාර් එක ඔයාලට පේන ඇති ගාණ දාලා තියෙනවා. මේක ඉතින් රතු පාටින් තියෙන ගාණ තමයි ආගේ ගාණ. ඉතින් ලක්ෂ 2ක් වගේ පෙන්නන්නේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ වගේ කාර් එකක් ලක්ෂ 2කට ලංකාවේ හිතන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් මේක ලක්ෂ 2ක් මෙතන තිබ්බට මේකේ ඔයාලට පේන ඇති මෙතන මේ තැඹිලි පාට එකේ මිටියක් වගේ. ඉතින් ඒක ක්ලික් කරගුවම මේ කාර් එක මීට වඩා තව චුට්ටක් වැඩි වෙලා දැන් මෙතන මේ උඩින් ඇටලා තියෙන ලක්ෂයක්. තාම ලක්ෂයට තාම මේ කාර් එක බිට් වෙලා තියෙන්නේ. ඉතින් ඕක මම බිට් මේක ක්ලික් කරොත් පොඩි ගාණක් වැඩි වෙලා මට එනවා මේ වාහනේ. ඉතින් තව ඒ වගේම තමයි මෙතන ඔයාලට පේන ඇති මිටියට පාතින් පොඩි ඔරලෝසු ලකුණක් දාලා තියෙනවානේ. එතන 10 දාලා තියෙන්නේ. තව දවස් 10ක් මේක තියෙනවා මෙතන. ඉතින් ඊට පාතින් ඔයාලට පේන ඇති කළු පාටින් චූටි මිටියක් වගේ තියෙනවා. එතන බිඳුව තියෙන්නේ. මේ කවුරු හරි බිට් කරලා තියනවා නම් ඔතන එක වැටෙනවා. 10 දෙනෙක් බිට් කරොත් 10 වැටෙනවා. තාම කවුරුත් බිට් කරලා නැහැ මේ වාහනේ. ඉතින් ඒ කියන්නේ දැන් මේක මම බිට් කරොත් එහෙම ඒ දවස් 10 වෙරෙද්දි ගොඩක් දුරට මට තමයි මේක එන්නේ වාහනේ. ඉතින් අපි බලමු වාහනේ කොහොමද ෆොටෝස් ටික මොන වගේද කියලා. ඉතින් මේ සයිට් එකේ තියෙන වටිනාකම තමයි හීරලා තියෙනවා නම් ඒක පවා රවුන්ඩ් කරලා දානවා. වංචාකාර ගොඩක් අඩුයි. මේකේ වංචා කරන්නත් බෑ, කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. වලට වෙනත් කාර් එක හොඳටම තියෙනවා. ඉතින් ජපානයේ ගොඩක් වෙලාවට මේ දැන් මෙතන ලානිල් පාටනේ තියෙන්නේ මේ. ලානිල් පාට ඒ වගේ පාටවල ටිකක් ගණන් අඩුයි. සුදුයි කළුයි තමයි මෙහි උඩින්ම යන්නේ මාකට් එක. ඒ කියන්නේ දැන් එකම ග්‍රේඩ් එකේ එකම අවුරුද්ද අපි ගමුකෝ වාහනේ Prius එකක්. ඒ පාට අනුව වාහනේ ගොඩක් ගාණ වෙනස් වෙනවා. මොකද මේ වාහන දෙන්න අමාරුයි පාට. මේ පාට ගොඩක් ගන්න නැහැ කට්ටිය. මම උනත් කැමති නැහැ පෞද්ගලිකව. ඉතින් අපිට බලන්න පුළුවන් මේකේ කොච්චර දුවලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේන ඇති කිලෝමීටර් ගාන දුවලා තියෙන. ඉතින් ජපානයේ තව දෙයක් තමයි ලක්ෂයක් දුවලා තියෙනවා නම් ඒ වාහනේ විකුණන්න ටිකක් අමාරුයි. මොකද ගොඩක් අය ගන්න නැහැ ලක්ෂය පැනපුවාම. හේතුව විශේෂයෙන් හයිබ්‍රිඩ් වගේ දේවල් බැටරිය සවුත් වෙන ප්‍රමාණය වැඩි නිසා කට්ටිය ලක්ෂයට වඩා
අඩුවෙන් දීපු වාහන තමයි හොයන්නේ. ඉතින් ඒකයි මේකේ මාකට් එක අඩු වෙන්න හේතුව. ඉතින් මේකේ එන්ජින් කැපැසිටි එක CVT ගියර් බොක්ස් අනම්මනම් විස්තර ඔක්කොම මෙතන දාලා තිනවා වාහනේ. හදපු අවුරුද්ද වාහනේ පාට ඔක්කොම තියෙනවා. ඉතින් අපිට පුළුවන් තව වැඩි යමක් දැනගන්න මෙයාට මෙසේජ් කරලා. මේක ඉතින් ජපන් සයිට් එකක් නිසා හැමදේම ජපනිස් වලින් තියෙන්නේ. ඉංග්‍රීසි වලින් නැහැ කිසි දෙයක්. ඒ හින්දා පොඩි හරි ජපන් අවබෝධයක් තියෙන්නේ මේක මේ සයිට් එකට යනවා නම්. ඊට පස්සේ අපි තව බලමු. උතන තියෙනවා හෙඩ් ලයිට් තියෙනවා. ඔයාලට පේන ඇති 70000ක් වෙනවා මේ හෙඩ් ලයිට් එක. මේ රතු පාටින් දාලා තියෙන යන ගාන. මේකත් හැබැයි තාම කවුරුත් බිට් කරලා නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේක වාහනේ සම්පූර්ණ විකුණනට වඩා මේගොල්ලන්ට මේ කෑලි කරලා මේකට දාන එක ගොඩක් ලාභයි කියලා තේරෙනවා මේ ගණන් දැක්කහම. ෂොකට් සෝබ තියෙනවා. මේ තව සුදු එකක් තියෙනවා. ඒක නම් ගාන පොඩ්ඩක් පොඩි ගානක් පෙන්නනවා කියන්නේ අනිවාර්යෙන් වාහනේ මේ කෑලි තමයි ඇත්තේ මොනවා හරි. ෆොටෝස් වල හිටන සම්පූර්ණ වාහනේ පෙන්නනවා. ඒකට ඉතින් පොඩි ගානක් දාලා තියෙන්නේ. මේක 35 පිට් කරලා දිනා. ඉතින් මෙතන ඔයාලට පේනවානේ උඩින් ඇටලා තියෙන්නේ 12000ක් නේ. ඕක 12000 තිබ්බට මේ වාහනේ තව දවස් 14ක් තියෙනවා. ওই දවස් 14 වෙනකොට මේක ලක්ෂ 2 පැනලා අනිවාර්යෙන් යනවා. මොකද මේ අනිවාර්යෙන් මේක දාන්න ඇත්තේ මුලින් ඔයාලට පේන ඇති මේ කළු පාට 12000ට එහා පැත්තින් වරහන් ඇතුලේ 0 දාලා තියෙනවා. ඉතින් ගොඩක් අය මේ පටන් ගත්තේ නිකන් ගානක් දාන්න නැතුව දාන්න නැත්තේ. ඒතර කට්ටිය බිට් කරද්දි නිකම්ම ගාන එනවා. ඉතින් කපටි වැඩක් ඒක. මොකද මේ එයා ගානක් සමහරට මෙයාට මේක ලක්ෂ 2කට විකුණා ගන්න ඕනේ නම් සමහරලාට ලක්ෂ 2.50ටත් යන්න ඉඩ තියෙනවා. කට්ටිය බිට් කරන නැද්දි. මොකද සුදු පාට ටිකක් මාකට් වාහනේ. මේක සුදු නිසා ටිකක් හොඳ ගානකට යයි. අපි බලමු හයිබ්‍රිඩ් එකේ දැන් බැලුවානේ මේ සයිලන්සර් තියෙනවා. මේ මොඩිෆයි කරනවා නම් ඩබල් සයිලන්සර් ගහන්න පුළුවන්. ඒකත් 30ට වෙන එකක්. පේනවනේ ස්පෙයා පාර්ට් ඔක්කොම තියෙනවා. බෆර් එක ඇතුලේ මේවා නැවිගේෂන් එක Panasonic ඒක බලමු. මේක තව චුට්ටකින් ඔයාලට පේනව නේද මේ උඩින් ඇටලා තියෙන මොසුගු කියලා තව චුට්ටි වෙලාවයි තියෙන්නේ. ඉතින් මේක තාම කවුරුත් බිට් කරලා නැහැ. මේ ඔයාලට පේන ටයිමින් එක ගැටෙනවා. තව විනාඩි 16යි තියෙන්නේ. ඉතින් මේක 63000ට තාම මේක යන්නේ. ඉතින් මේ ගානට මේක ලාභයි නම් මේක දැන් බිට් කරොත් එහෙම අනිවාර්යෙන් මේක මට එනවා. තාම කවුරුත් මේක ගහලා නැති හින්දා. අවශ්‍ය කෙනෙක්ට ඉතින් මේක මේ වගේ ලාව තමයි නියම chance එක බලන් ඉඳලා ටක් ගාලා බිට් කරා නම් මේක මේ ගානට ගන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකේ තියෙන වටිනාම දේ තමයි අපි දැන් මේක ගන්නකොට අපිට මේක විකුණන කෙනාට කෙලින්ම සල්ලි යන්නේ නැහැ. මේ සල්ලි යන්නේ සයිට් එකට ගිහිල්ලා මේ බඩුව අපිට ආවන් පස්සේ මේ මෙයා දාලා තියෙන විස්තර මේක මෙහෙම තියනවා කියලා. බැරි වෙලා හරි කියපු විස්තර බොරු නම් අපිට පුළුවන් කම්ප්ලේන්ට් කරන්න. මෙයා කියපුවා බොරු අපිට මේක එපා කියලා අපිට මේක රිටර්න් කරන්න පුළුවන්. එහෙම වුණාම ඒ සල්ලි අපිට ආපහු හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන වටිනාම දේ. එහෙනම් හොරබරු කරන්න බෑ. මේක ඩිස්ප්ලේ එකත් ලොකුයි. නැවිගේෂන් එක හොඳට තියෙනවා. මේ වලට බලන්නේ කළු පාට පෙට්ටියක් තියෙනවා මෙතන. ඕක තමයි මේ ETC කාඩ් එක දාන්න හයිවේ යනකොට. හරි අපි එහෙනම් දැන් ප්‍රියස් බැලුවා ඇති. දැන් කාර් ගොඩක් තියෙනවා. මේක දිගට බැලුවොත් අපිට අනිත්‍යයක් බලන්න වෙලාවක් නැති වෙනවා. වීඩියෝ එකත් ගොඩක් දික් වෙනවා. අපි බලමු KDH එකක් කොහොමද යන්නේ කියලා ජපානයේ. KDH බලමු ඒක කියලා. KDH එනවා. ස්පෙයා පාර්ට් තමයි උඩින්ම වාහනයක් ආවේ නැතාම මේ පස්සා බ්‍රේක් ලයිට් එක මේ LED එක 40000ට ඇදෙන්නේ. ඒකත් තාම දවස් 4ක් තියෙනවා. තාම කවුරු බිට් කරලා නැහැ මේක. ඉතින් මේක ලංකාවේ කීයද දන්නේ නැහැ.
ඉතින් ඔයාලට පුළුවන් කමෙන්ට් එකේ දාන්න මේ ලංකාවේ ගණන් කොහොමද කියලා මේවා. එතකොට අපිට දැනගන්න පුළුවන් ජපානයේ ලංකාවේ අතර කොච්චර වෙනසක් තියෙනවද කියන එක. ඉතින් ඒ වගේ රේඩියේටර් තියෙනවා. මේ රේඩියේටර් බලන්නකො 20000යි. ටැක්ස් එකත් එක 20000ක් වෙනවා කියලා දාලා තියෙනවා. ඒකත් තාම කවුරුත් අරන්නේ නැහැ. ෆොටෝ එක එන්නේ ස්ලෝ. බලමු අපි වෑන් එකක් වෙලා මෙතන මේ තියෙනවා 57කට තියෙනවා. බලමු මොනවද මේ කියලා. මේ බෆර් සෙට් එකයි ලයිට් ටිකයි මොඩිෆයි කරන එක්කෙනෙක්ට හොඳයි ඉතින් මේ ටික. ඉතින් මේ වගේ දේවල් නම් කියන්නේ ඔයාලගේ කවුරු හරි සහෝදරයෙක් හරි එහෙම හිතවතෙක් ඉන්නවා නම් එකක් දෙයක් වගේ මොන හරි කරගන්න පුළුවන් වෙයි. ටැක්ස් වලට අහු නොවි. ඒකත් හරියටම කියන්න බෑ කොහොමද කියලා. බලමු අමේ තියෙන වෑන් එක. එතන වෑන් එකක් තියෙනවා. ඒකත් තව දවසයි තියෙන්නේ. බලමු මොකක්ද මේක දාලා තියෙන්නේ කියලා. වාහනේද? වාහනේ නෙවෙයි. මං හිතන්නේ මෙයා මේ දාලා තියෙන්නේ මේකේ මෙතන මේ ග්ලාස් එකට දාන මේකක්. ඔයාලට වෙන ග්ලාස් එකේ පාට වෙනස් වෙලා තියෙනවා. මේ මං හිතන්නේ වාහනේ මං හිතන විදිය වාහනේ නවත්තලා යනකොට මේක දාපුවාම රවුවට වාහන ඇතුළට අවු වැටෙන්නේ අවු වැටිලා මේ අවපාටක් ගහනවානේ නිකන් ඇතුළ පිච්චිලා වගේ. මොකද ජපානයේ ගොඩක් වෙලාවට මේ දැන් ලංකාවේ නම් අපි උඩරින් පාක් කරන්නේ තමන්ගේම ගේ ඇස්සට දාගන්න බලන්නේ වාහනේ. ඒ කියන්නේ ගරාජ් එකට. දැන් ජපානයේ ගොඩක් වෙලාවට එහෙම නැහැ. හැම වෙලාවෙම වාහන එළියේ තියෙන්නේ. ඉතින් හොද්ද අවුවට මේ කර වෙනවා වාහන. ඉතින් ඒකට තමයි මේ ගැජට් එක හදලා තියෙන්නේ මං හිතන්නේ. එතකොට වාහනේ ඇතුළට සීට් වලට එහෙම අවු වැටෙන්නේ නැහැ පරාවර්ත වෙනවා මේකේ. ඒක තමයි මට තේරුණ විදිහට නම් මේක. ඒකත් මරු. ඔක්කොම තියෙන වාහන කැලිටිය තියෙන මෙතන. මීටර් බෝඩ් ලංකාවත් ඉතින් වාහන හදන්න ගත්තා නම් මරු නේද? අපි බලමු සම්පූර්ණ වාහනයක් කොහොමද කියලා. කේඩිච් එකේ පාර්ට්ස් නැතුව වාහන විතරක් පොඩ්ඩක් මේක වේගින් මම යවනවා ඩිස්ප්ලේ එක සමා වෙන්න එකට. මොකද ඔයාලට මේ වාහනයක් පෙන්වන්න ඕන නිසා මම මේ බලන්නේ එහෙම කරලා. කොහොම ස්පෙයා පාර්ට් තියෙන්නේ. ඔයාලට වෙන පස්ස දොරක් තියෙනවා. බලමු කලින් පික්කින්වත් එතනට ගිහිල්ලා මේ ඔයාලට සේරම ටික ආස දේවල් පෙන්වන්න ඕන නිසා තමයි මේ ඔක්කොම ඇතුළට යන්නේ. ඉතින් සම්පූර්ණ වාහනයක් නම් හොයාගන්න අමාරු නා මේ වෙලාවේ. බලමු තව එකපාරක් සර්ච් කරලා කොහොමද කියලා KDH මේ පාර ආව නැත්නම් අපි වෙන එකක් බලමු. මේ ආව එක. මෙතන පේනවනේ ඔයාලට මේ වාහනේ. ඒක 63කට යනවා පේනව නේද? ඉතින් බලන්න මේ වගේ වාහනයක් අපිට මේ ගානට ගන්න පුළුවන්ද කියලා ලංකාවේ. කියන්නේ තරම ගොඩක් ලාභයි. $6,38,000 ලක්ෂ 6කට මේ වගේ වාහනයක් අපිට ලංකාවේ හීනයක්වත් හිතන්න බෑ. ත්‍රිවිල් එකක් උනක් ගන්න බලන්න. ඉතින් මේවා මේ ජපානයේ මෙච්චර අඩුවෙන් යන්න හේතුව තමයි මේක ගොඩක් දුවලා ඇති කිලෝමීටර. මේකේ දාලා නැහැ. මෙයා ක්වෙස්චන් මාක් එකක් දාලා තින් මොකක් හරි එතන ප්‍රශ්නයක් ඇති. ඉතින් අපිට මේක ගන්නවා නම් මේ 3 දිනක් අහලා තියෙන ප්‍රශ්න වලට පේනවනේ මෙතන. මේ අර chat කර මේක දාලා තියෙන්නේ. කියන්නේ මොකක් හරි හේතුවක් ඇති. කිලෝමීටර ගන්න දාලා නැති හේතුව. මේක 2500cc සුපර් GL එකක්. ඔටෝමැටික් මැනුවල් නෙවෙයි.
ඊට පස්සේ අපි බලමු ඉතින් ඇතුළට අපිට තව වෑන් හොයාගන්න පුළුවන්. KDH වෑන් එකෙන් නම් ඒක විතරයි දැනට හම්බුනේ. මේ තව එකක් තියෙනවා. මේක ලක්ෂ 10ක් නේ. ඉතින් ලක්ෂ 10ට බලන්න ගොඩක් කොල්ලන්ගේ හීන තමයි KDH එක කියන්නේ. මාත් හරි ආසයි මේ වෑන් එකට. හොඳ කන්ට්‍රෝල් වාහනයක්. ඒ වගේම හොඳට යන්නත් පුළුවන් ස්පීඩ් සැප පහසුවත් හොඳටම තියෙනවා. ඉතින් ඔයාලට දුක හිතෙන දෙයක් තියෙනවා කියන්නේ ජපානයේ KDH එක පදින්නේ ගොඩාක් වෙලාවට ඔය මේ බිල්ඩින් එහෙම හදන අය පේන්ට් බඩු අරන් යන්න ඒ වගේ නිකන් බර වැඩවලට තමයි මේ වාහන පාවිච්චි කරන්නේ. ඉතින් අපි ලංකාවේ පාවිච්චි කරන විදිහයි මේගොල්ලෝ මෙයා පාවිච්චි කරන විදිහ හාත්පසින් වෙනස්. ගොඩක් ගන්න ඔය නිකන් බර වැඩවලට තමයි මේ වාහනේ ගන්නෙ. හරි අඩුයි මේ ෆැමිලි වෙහිකල් වලට ගන්නවා. ගන්න ඉන්නවා ගොඩක්. ඒත් ඉතින් ගොඩාක් ගන්න අර එක එක බර වැඩවලට තමයි මේ වාහනේ ගන්නෙ. මේක 3000cc එන්ජින් එක. මේකත් දුවලා තින කොට පේනනේ කිලෝමීටර් ගන්න. ඉතින් මම අර කලිනුත් කිව්වා වගේ ලක්ෂ්‍ය දුවලා නම් මෙහෙ ටිකක් මාකට් එක බහිනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ හයිබ්‍රිඩ් නෙවෙයිනේ. ඒ හින්දා මේ කිලෝමීටර් ගාන තින් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ රිපෙයාර් එකක් ආවොත් Tamanට හදා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනේ. ඉතින් අවුලක් නැහැ මේ ගන්න ගත්තට. හරි අපි එහෙනම් KDH බැලුවා. අපි යමු ඊළඟට අපි බලමු බයික් කොහොමද කියලා තත්ත්වය. අපි බලමු DRZ එක බලමු. මම ආස බයික් එකක් DRZ අපි SM එක බලමු. පේනවනේ මේ බයික් එක. ඉතින් ලක්ෂ 6කට තමයි මේ බයික් එක යන්නේ. කියන්නේ මෙහෙන් කොළ 60ක් අපි කියන්නේ කොළේට කියන්නේ අපි 1000ට කියන්නේ අපි කොළේ මෙහෙන්. ඉතින් කොළ 60කට මේ බයික් එක යන්නේ. ඉතින් කොළ 60කට මෙහෙ යනවා කියන්නේ කොළ 60ක් කියන්නේ මේ වෙලාවේ 1.70න් වැඩි කරලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ලංකාවේ ගාන. ඒ කියන්නේ දැන් යන රේට් එකත් එක්ක මේ උඩින් ඇටලා තියෙන්නේ මෝසුගු කියලා. කියන්නේ තව චුට්ටකින් මේක ඉවරනවා. ඔයාලට පේනවනේ මේ. තව විනාඩි 49යි. එතකොට මේක බිට් කරලා තියෙන 94 දෙනෙක්. මේකේ රතු පාටින් ඇටලා තියෙන ගානට තාම ඇවිල්ලා නැහැ. මේ උඩ තියෙන කට්ටිය බිට් කරපු ගාන. තාම ගිහිල්ලා තියෙන්නේ ලක්ෂ 4යි ගානට ගිහිල්ලා තියෙන බයික් එක. ඉතින් මේකෙත් යටට ගියාම ඔක්කොම තියෙන විස්තර කොහෙද තියෙන්නේ කනගාවකෙන් කියන්නේ මේක යොකෝහාමා ටෝකියෝ පැත්තට වෙන්න තමයි බයික් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි තා බලමු බයික් කොහොමද කියලා. මේක බලමු. මේක 5යි. ඉතින් බයික් වල තියෙන විශේෂත්වය තමයි දැන් වාහන ගත්තොත් එහෙම වාහන වල අවුරුද්ද බලපානවා ලංකාවට දාන්න. ඉතින් බයික් වලට තාම එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් බයික් නම් ඕන එකක් අරන් දාන්න පුළුවන් ලංකාවට ඕන වෙලාවක. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ රේගුවෙන් මේවට ගන්න ටැක්ස් එක. ඉතින් DRZ එකක් කියන්නේ මට මතක හැටියට දැන් ලක්ෂ 10 පැනලා යනවාද කොහොමද බයික් එක. ඉතින් ඔයාලා හිතන්නකෝ මේ බයික් එකකට කොච්චර ටැක්ස් එකක් ලංකාවෙන් ගහනවද කියලා. ඇත්තටම හරි දුකයි. අඩු ගානේ එක්ක බයික් හදන්න ඕනේ ලංකාවේ නැත්තම් ගේන එකකට හරි chance එකක් දෙන්න ඕනේ. මෙතන දෙනවා කහ පාට එකක්. ඒක නම් මේ හඩුවට ගිහිල්ලා තියෙන බයික් එක. අද ඉවරනා බයික් එක. තා පැය දෙකකින් ඉවරයි. තාම කවුරුත් බිට් කරලා නැයි දන්නේ. නියමටම තියෙන බයික් එක. බලන්න මේ. නිකන් දැන් ගෙනා වගේ. මේක හැබැයි අර කටුගම්බිනේ පරණ මොඩල් එක නේද? ඒ වුණත් ඉතින් වැඩක් නෑ කතා කරලා. මං ආසම බයික් එක DRZ එක මේ කහ පාට. මේ ටික පරණ මොඩල් එකක්. බලමු බයික් එක අවුරුද්ද කීයද කියලා හදලා තියෙන්නේ. පාතර ගියාම බලන්න පුළුවන් බයික් එකේ ඉස්තර මේක 2006 හදලා තියෙන බයික් එක. ඔයාලට පේනවනේ මෙතන වරහන් ඇතුලේ 2006 තියෙනවා. එතනට ගියාම ඔක්කොම දාලා තියෙන බයික් එකේ ෆොටෝ ටික. හරි අපි යන් වෙන එකට. මෙතන තියෙන ටයර් සෙට් තියෙනවා. මම ඉතින් ඇත්තටම ඔයාලා ආසෙදි මේ සේරම බලන්න. ඉතින් සේරම ක්ලික් කරන්න ගියොත් නම් වීඩියෝ එක මට අද ඉවර ගන්න හම්බෙන්නේ නැහැ.
මෙතන පේනවා ඔයාලට ස්පෙයා පාර්ට් තියෙනවා බයික් මොඩිෆයි කරනවා නම් අපි බලමු ඩීටැගර් එක. ඉස්සර මගේ සිහිනයක් තමයි ඩීටැගර් කියන්නේ. ඩීටැගර් කියලා ගහපුවම ආවුඩිම වව් මේ කියන්නේ 2,54,000ට බයික් එක කියන්නේ. තව එක දවසයි 74ක් බිට් කරලා තියෙනවා බයික් එක. බලමු ක්වොලිටි එක කොහොමද කියලා. ඒකත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. තෙල් ගෑ වගේ තියෙන බයික් එක. බලන්න එන්ජින් එක හොඳට තියෙනවා පෙනුම. මේකේ හැබැයි මේ හෙඩ්ලයිට් වලට වෙන ඇති මෙතන මේ හෙඩ්ලයිට් එක නෑ. මම හිතන්නේ මේක මේ ට්‍රැක් කරපු බයික් එකක් වගේ. සුපර් මොටර් ටයර් එහෙම දාලා සයිඩ් එකෙන් වලට වෙන ඇති පොඩි ලයිට් එකක් ගහලා දෙනවා ඉස්සරහට. ඒ හින්දා නැති බයික් එකේ ගණන් අඩු. මොකද මේ හෙඩ්ලයිට් එක නෑ කියන්නේ මම හිතන්නේ බයික් එකේ මීටර් බෝඩ් එකක් නැතුව ඇති. බලමු අපි තව බයික් එකකට ගිහින් කළුවේ ගිහලා බලමු. ඒකත් ලස්සනයි බයික් එක. මේකෙත් ඔයාලට පේන ඇති මේ හෙඩ්ලයිට් එක නෑ. ඒකේ දාලා පොඩි ලයිට් එකක් ගහලා තියෙනවා. මොකක් හරි තියෙන එක සීන් එක. අනික නම්බර් ප්ලේට් උත් නෑ බයික් එකේ. එක්කෝ මේගොල්ලෝ ෆොටෝ එකට නම්බර් ප්ලේට් ගලවලා නෑ නේ තියෙන මේ තියෙන. මේක නම් තට්ට ගහලා දෙන්න පස්ස පේනවනේ. සාමාන්‍ය මේක පස්ස පාත් කරලා නෙන්නේ. අර එන්ඩුරෝ ටයිප් එකට නෙන්නේ. උල් තට්ටක් ගහලා තියෙන්නේ. ඒකත් 4 දිනක් බිට් කරලා තියෙනවා. අපි බලමු මේ කහ පාට එක. බලන්න මේකේ ගාන කීයද කියලා. hina යනවා දෙකෙද්දිනේ. KLX එකක්. Suzuki 250 SB එක D-Tracker KLX බට්ටයක්ද මන්ද. ඕනේ Suzuki එක. SP Tracker එකක් නේ. ඔව් මේ ගහලා තියෙන SP කියලා. 1.50ට යන්නේ මේ බයික් එක. බලන්න ඉතින් 1.50ට ලංකාවේ යන බයික් මොනවද කියලා. අර ඉන්දියන් ලඩිනේ යන්නේ. මේ වගේ බයික් එකක් නේ. හැන්ඩල් එක ගාව හැම හොඳට තියෙනවා. බලන්න මීටර් බෝඩ් එකක් තියෙනවා හොඳට. ඒ කියන්නේ පරණ පාට නැහැ. ටැංකිය ඇතුලේ මලකඩ නැහැ. ඒක ලස්සන බයික් එක. මම හරි ආස පාටක් තාම මේ කහයි කළුයි. එතකොට අපි දැන් D-Tracker උත් බැලුවා. තව තියෙනවා බයික් ගොඩක්. මෙතන 125 එකක් තියෙනවා පේනවනේ. ඒක දෙකකට යන්නේ. 125 උස මදි බයික් එක. හැබැයි මේක මේ Tracker X එක වගේ නේද? හෙඩ්ලයිට් එක පේනවද? ටයර් ටිකත් හොඳටම තියෙනවා බයික් එකේ. හරි අපි එහෙනම් තව ස්පෙයා පාර්ට් තියෙනවා. නම් ගොඩක් දේවල් තියෙනවා බලන්න. අපි බලමු Yamaha TW එක කොහොමද කියලා. ඒක බලලා අපි බයික් බලන්න ඉවර කරමු. Yamaha ආවරදි ගහුවා. Yamaha TW මේ ආවේ. TW එකක් තියෙනවා මේකක් තියෙනවා යකෙක් වගේ හදුවා බලමු මේක කොහොමද කියලා. ඒකත් 1.50ට යන්නේ. මේ වෙන හාලියක් වගේ පේන්නේ දැකපුවා. මේ සම්පූර්ණ බයික් වෙනස් කරලා දෙනවනේ. ස්විම් ආම් එක එහෙම සම්පූර්ණ ගහලා තියෙනවා. හාලිය විදියට. මේක ඉතින් වැස්සට නම් සොරි තමයි මේ බයික් එකේ පදිනවා කියන්නේ මඩ් ගාඩ් මොනවත් නැහැ. ජපානයේ ඉතින් එච්චර වැස්සට මේගොල්ලෝ ගොඩක් වෙලාට බයික් වල යන්නේ සෙනසුරා ඉදි තමයි. ඔයාලට මීටර් බෝඩ් මේක මේ RPM නේ ස්පීඩෝමීටර් එක. තනිකර මේ හාලිය විදිහට කරන්න ගිහිල්ලා දිනේ බයික් එක. ඒක නම් මට එච්චර සෙට් නෑ. කවුරුත් එක බිට් කරලත් නෑ බයික් එක. බලමු මේ උඩින්ම තියෙන එක බලමු. ඒකත් විනාශ කරලා බයික් එක. පොඩ්ඩක් හරි ස්ලිප් වෙලා ගියොත් එහෙම මැරෙනවා රෝදෙට ගිහිල්ලා. පස්ස.
මේ ටැංකියත් එක මට පේ මේ ටැංකි නිකන් මේ CD125 එක ටැංකියක් වගේ නේ CD125 CD50 බෙන්ලියට එන්නේ ඒ වගේ ටැංකියක් තියෙන්නේ ඔක්කොම හදලා තියෙන්නේ හැබැයි ලංකාවේ බයික් මීටර ලස්සනට හදන අපේ කොල්ලෝ බලමු මේක මොකද්ද කියලා මේක නම් එච්චරම වෙනසක් කරලා නැහැ ඒකත් පස්සටියක් මෙයා කරලා තියෙන්නේ මේගොල්ලෝ TW එක හදන්න දන්නේ නැහැ නේද බලමු මේ බලන්න මේකට කරලා තියෙන්නේ වාහන ටයරයක් වගේ ඒක හින අඩුවට යන්නේ 46000ට දා බයික් කියන්නේ 13ක් බිට් කරලා තියෙනවා තව දවස් 4ක් තියෙනවා ඉතින් මේක තාම 46ක් වුණාට තා වෙනස් වෙන්න පුළුවන් දවස් 4ක් තියෙන හින්දා බලමු ඇතුළට ගිහිල්ලා මොකද්ද මේකට කරලා තියෙන්නේ කියලා සයිලන්සරේ බලන්න පැට්ටරේ වගේ අයියෝ මේක නම් හරියන්නේ නැහැ නිකන් කොට කරලා වැඩි බයික් එක දැන් කංකුණ්ඩෙක් වගේ නේ මෙහෙම ඉද්දි ඒක හරියන්නේ නැහැ බයික් එක හරි අපි එහෙනම් TW බැලුවා හැබැයි ඒක 13ක් බිට් කරලා දෙන බයික් එක ඒකයි වැඩි මම හිතන්නේ මේ විදිහට ආස ඇති අපි බලමු එහෙනම් ගිටාර වල තත්ත්වය කොහොමද කියලා අපි බලමු බේස් ගිටාරයක් කොහොමද කියලා බේස් ගිටාර මේ උඩින්ම තියෙනවා මේ ඇවිල්ලා ටෝන් දාන එකක් නේද මම ඉච්චර දන්නේ නැහැ ගිටාර ගැන නම් මම දැකලා තියෙනවා මේකනේ ටෝන් වෙනස් කරන්න බේස් එකේ ඒකේ ගාන 29000යි ඒකත් කවුරුත් බිට් කරලා නැහැ ඉතින් මේ වගේ පොඩි දේවල් නම් අපි ගහපු ගමන්ම ඒ වෙලාවම අපිට එනවා අර වාහන වගේ නෙවෙයි ඉතින් ඒකේ සැලකිලිමත් වෙන්න ඕනේ දැන් අපි වාහන වගේ වනම් අඩු ගානට තියද්දි නිකන් ආසාවටගේ බිට් කරලා බලන්න පුළුවන් ඉතින් ඒක ඒ ගානට අපිට කොහොමදත් හම්බෙන්නේ නැති බව අපි දන්නේ හින්දා බය නැතුව බිට් කර හැකි ඉතින් මේ වගේ දේවල් වල තියෙන භයානකත්වය තමයි අපි දැන් බැරි වෙලා හරි මේක බිට් කරොත් එහෙම මේක අපිට එනවා ඊට පස්සේ අපි මේක ගත්තේ නැති වුණොත් එහෙම එයා අපිට මේ report එකක් ගහලා මෙහා බඩු ගත්තේ නැහැ කියලා එහෙම වුණා අපිට මේ අපේ account එක මාස 6කට block වෙනවා මුකුත් ගන්න බෑ බලන්න විතරයි පුළුවන් ඊට පස්සේ අපේ profile එකේ අර minus යනවා ඒ කියන්නේ මේ bad comment එකට එනවා ඒතකොට ඉතින් අර අපේ profile එකට හොඳ නැහැ ඒක ඉතින් ඒක සැලකිලිමත් වෙන්න ඕනේ මේ ගිටාර එකත් එක්කෙනෙක් බිට් කරලා තියෙනවා 990ට යන්නේ බලමු මේ ගිටාර එකද නැත්නම් ස්ටිකර් එකක්ද කියලා නෑ සම්පූර්ණ ගිටාර එක පෝස්ටිං එකක් 990ට යන්නේ මෙතන නම් පොඩ්ඩක් W40 පාරක් ගහන්න නෑර ඉතින් 990ට යනවා කියන්නේ ගිය ඇතුලේ ලස්සනට තියන්න ගත්තක් පාඩුනේ දැන් පොඩි පේනවනේ මම ඔයාලට කලින් ගිහී ඩැමේජ් එක බා මේ සයිට් එකේ දානවා ඒගොල්ලෝ මේ එක්කෙනෙක් බිට් කරලා තියෙන ගිටාර එක මේ මෙතන තියෙනවා නිකන් ක්ලාසික් ටයිප් එකක් ඒකත් පෝස්ටිං හැබැයි තිකේ ගාන බලන්නකො 1.50යි 1.50යි කියන්නේ මේක හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ බලමු පොඩ්ඩක් අතුලට ගිහිල්ලා ඕනේ පේනවනේ මේඩ් ඉන් ඉංග්ලන්ඩ් ඒ ටෝන් එකේ හොඳ බර ටෝන් එකක් ඇති මේකේ ගිටාර එකේ විස්තර ටික අනික මේක නම් බොක්ස් එකක් වගේ මම හිතන්නේ කරන්ට් එක නැතුණත් ගහන්න පුළුවන් ඇති නිකන් අර ඉන්දියන් බොක්ස් එකක් වගේ හැඩේනවා ඒකත් තාම කවුරු බිට් කරලා නැහැ හැබැයි ගණන් වැඩි ගිටාර එක තේරුම් නැහැ ගන්න ගිටාර ඉතින් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ලීඩ් ගිටාර හැම නම්මන හැමදේම බලන්න පුළුවන් එතන තියෙනවා මේ බොස් එකක් ඇම්ප් නේද මේ තියෙන්නේ මේ ඔයාලා දන්නේ නැති මොකද්ද මේකත් තව ටිකකින් ඉවර වෙනවා තව විනාඩි 57යි තියෙන්නේ කවුරුත්ම බිට් කරලා නැහැ 1980යි මේක ඉතින් ගිටාර එක ගහලා ඔයාලට ඉලෙක්ට්‍රික් ගිටාර එකක් නම් කියන්නේ ගිටාර දන්නේ නැති කෙනෙක්ට මම කියන්නේ මේක ගිටාර ඉලෙක්ට්‍රික් ගිටාර එකේ ජැක් එක මෙතන ගහලා අපිට පුළුවන් මේක ඇම්ප් එක තියෙනවා ගානට බැලන්ස් කරගෙන ප්ලේ කරන්න
ඉතින් හරි ලාභයි පේනවනේ මේ ලංකාවේ මේ ගානට හිතන්න බෑනේ මේවා. හරි අපි එහෙනම් ගිටාර් වලින් අපි යමු මේ ගිටාර් ටියුනරුත් තියෙනවා. ගිටාර් වලින් අපි යමු ෆෝන් බලන්න. අපි කෝ iPhone ආසයි ඉන්නව නේද? බලමු iPhone වල තත්ත්වය කොහොමද කියලා. මේ ගොඩක් ඒවා මෙන්න මේවා නම් සමහරලාට චයිනීස් ඒවත් එනවා. ඔරිජිනල් නැතුව මේක හැබැයි 5000ට යනවා කියන්නේ මට නම් මේක එච්චර ෂුවර් නෑ. මොකද මේ සමහරට චයිනීස් එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ගැන මොකුත් කියන්න බෑ එච්චර. මොකද මේ වගේ අඩුවට යන්න විදිහක් නෑ මේ වගේ එකක්. ඒ හින්දා ඒ ගැනත් අපි දැනුමක් තියෙන්න ඕනේ මේක පාවිච්චි කරනකොට. ඔයාලට පේනවා ඇති එතන තියෙන පෙට්ටියත් එක මොකද්ද ෆෝන් එක 8 එකක් iPhone 64GB gold එකක් පේනවනේ ගාන 1600 යන්නේ 1600 කියන්නේ 1600 කියන්නේ ලංකාවේ නිකන් රුපියල් 2500ක් 3000කට වගේ තමයි ෆෝන් එක යන්නේ මෙතන. ඉතින් බලන්නකො කොච්චර අඩුද කියලා. මේක 10 දෙනෙක් බිට් කරලා තිනා තව පැය 23ක් ඒ කියන්නේ දවසක් නේද? ඉතුරු වෙලා තියෙනවා. බලමු ෆෝන් එක කොහොමද කියලා. මේක SIM free. ඒ කියන්නේ මේ country lock නැහැ. ගොඩක් අඩුවට යන්නේ ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකක් වගේ නම් ඔයාලට පුළුවන් ඔයාලගේ අයියා කෙනෙක් හරි සහෝදරෙක් හරි කියන්නේ මේ යාළුවෙක් හරි ඉන්නවා නම් එකක් වගේ ඉතින් ගෙන්න ගන්න පුළුවන් ලංකාවට එද්දි. ඒකත් දැන් ඉතින් අලුතෙන් මොකද්ද රෙජිස්ටර් කරන සීන් එකක් තියෙනවානේ. ඒ වුණොත් මේ chance එක නැති වෙයි ඉස්සරහට. ඉතින් ඒ වගේ වාසනාවන්ත જાතියක් අපි එහෙම හිතද්දි අපි බලමු කොහොමද කියලා. මේ අලුත් එකක් තියෙනවා iPhone X එකක්. මේ ඔයාලට බලන්න මෙතන 11ක් දාලා තියෙනවා. මේ මෙයා මෙතන ගාණක් දාලා නැහැ. ඉතින් මෙහෙම වුණාම වෙන්නේ කට්ටි බිට් කරගෙන යනකොට ඒ කියන්නේ මේ ගැන එච්චර අවබෝධයක් නැති සෙට් එකක් හිටියොත් එහෙම සමහර විට මෙයාගේ බලාපොරොත්තු වෙන ගාණට වඩා මේ ෆෝන් එක විකිනෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ අඩුවෙන් දාන්නේ. දෙන්නේ බිට් කරලා තියෙනවා. ඒකයි මේක Gen 11ට නැගලා තියෙන්නේ. තව දවස් 7ක් තියෙනවා. බලමු ෆෝන් එකේ කන්ඩිෂන් කොහොමද කියලා. මේක ඔයාලට බලන්න මේ තාම මේ ස්ටිකර් එකත් අයින් කරලා නැහැ. එහෙම දින ෆෝන් එක. මේවා නැති ඔරිජිනල් Apple. කොහොමද? අල්ලලාවත් නෑ බඩු සෙට් එක. සේරම තියෙනවා. ඉතින් ඔය ජපාන් එන්න කෙනෙක් බලනවා නම් මේ වීඩියෝ එක. ඉතින් එයාට හොඳයි ආපු ගමම්ම ගෙවන්න ෆෝන් ගන්න නැතුව ටිකක් ඉවසලා ඉඳලා මේ වගේ ෆෝන් එකක් මේ සයිට් එකෙන් කෙලින්ම ගන්න එක ගොඩක් ලාභයි. ඉතින් අර වොරන්ටි දා පොඩ්ඩක් හිතන්න වෙන්නේ. ඉතින් හැබැයි ඉතින් iPhone වගේ දේවල් ලේසින් කැඩෙන්නේ නැහැ. ටච් වගේ අවුල් වෙන්නේ නැහැ. ඉතින් හොඳට තියෙන ෆෝන් ජාතියක් තමයි iPhone. ඒ හින්දා ඉතින් බය නැතුව ගත්ත හැකි. මෙතන දාලා තියෙනවා ෆෝන් එකේ විස්තර. අඩුපාඩු මොනවද තියෙනවා නම් අහන්න පුළුවන් මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඉතින් කොහොම තමයි iPhone 8 එක තියෙනවා. මේ iPhone X එකක් තියෙනවා. පේනවනේ 45000යි. ඒක නම් පාවිච්චි කරපු එකක්. ඒක වලට පේනවනේ මෙතන පොඩ්ඩක් හීරලා තියෙනවා. ඒකත් SIM free. ඒ කියන්නේ country lock නැහැ. මේකට ආවම අවශ්‍ය නැතත් ගන්න හිතනවා මේ ගණන් දැක්කම. ඒ තරම් ආස හිතනවා. මේ තියෙනවා iPhone 11 එකක් Max Pro Max එකක් 2x6 එක 1.20කට යන්නේ. ඒක නම් ටිකක් ගණන් වැඩි වගේ. තාම හැබැයි 60000ට තාම බිට් වෙලා තියෙන්නේ නම් මේක 22ක් ගහලා තියෙනවා මේකට. මම හිතන්නේ මෙයා බලාපොරොත්තු වෙන ගානට මේක යයි කියලා. අපි බලමු. තමයි මේක බලන්න. මේක මේ 11 Pro Max එක 59000යි. මේක ඇවිල්ලා මේක country lock වෙන්නේ නැති ඒක අඩුවට යන්නේ. මේකත් කන්ඩිෂන් එක හොඳටම තියෙන ෆෝන් එකේ. ඒක 13ක් බිට් කරලා දිනවා. ඒ කියන්නේ තව දවස් 6ක් මේක තියෙනවා. එතකොට ඉතින් අර කලින් තිබ්බ ෆෝන් එකේ ගානටම මේක යයි.
හරි එහෙනම් ෆෝනුත් අපි මෙතනින් අයින් කරනවා. මොකද කාලේලා ටිකක් ගෙවිගෙන යන නිසා ගොඩක් වෙලා බලන්න බලමු. කැමරා වලට යනවා අපි දැන් මේ දවස්වල YouTube කරන එහෙම හරි ආසයි GoPro cam එකට. අපි යමු GoPro එකක් බලන්න. GoPro දැන් අලුතෙන් ආපු එක තමයි 9 එක. අපි බලමු 9 එකේ කොහොමද යන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා 9 එක උඩින්ම ඇටලා තියෙනවා. තව ටිකකින් ඉවරනවා මේක. ඒ කියන්නේ තව විනාඩි 3කින් මේක ඉවරනවා. කවුරුත් බිට් කරලා නැහැ. 55000ට ගන්න පුළුවන් මේ බ්‍රෑන්ඩ් නිව් මේ ගහදින්නේ ෂිම්පින් කියලා මේ පෙට්ටියවත් ඕපන් කරලා නෑ මේක. ඉතින් මේකේ සැලකිලිමත් වෙන්න දේ තමයි මේකේ බොක්ස් එකත් එක්ක දාලා තියෙන්නේ අනිවාර්යෙන් මේකේ එක්ස්ටර්නල් බැටරිය නෑ, චිප් එක නෑ. ඉතින් ඒ නිසා මේ ගාට ගත්තත් අපි බැටරියයි චිප් එකයි ගත්තී අපිට ආයිතින් ගාණක් ඇඩ් වෙනවා. එතකොට ඉතින් කොහොමත් මේක 55ට තිබ්බට අපිට 70ක් වගේ සෙට් වෙනවා බඩු සෙට් එක ගද්දී. තව වෙන විනාඩි 2යි බිට් කරන්න හිතනවා මේක නම් ඇත්තටම. බිට් කරොත් අනිවාර්යෙන් මට එනවා මේක. කවුරුත්ම අරන්නේ නැහැ මේක. අපි බලමු GoPro 8 එක කොහොමද කියලා. ඔය 8 එකක් තියෙනවා පේනවනේ 36යි. තාම කවුරුත් බිට් කරලා නැහැ ඒක. ඒකත් බ්‍රෑන්ඩ් නිව්. ඉතින් බලා වැළපෙමු නෙලා ගනු බැරි සීනේ කියලා හිතන්න තමයි තියෙන ඔයාලට. ඇත්තට ඉතින් මේකට ආවහම ඇත්තට දිව්‍ය ලෝකයා වගේ තමයි. ඔක්කොම බඩු සෙට් එක තියෙනවා. හැමදේම තියෙනවා මේකේ. ඉතින් ඒ නිසා කඩේට ගිහිල්ලා ඒ චාටර් වෙන්න ඕනේ නැහැ. මේකෙන්ම හැමදේම කරගන්න පුළුවන්. ගෙදරට වෙනවා මේවා. බෑග් එකට ගහන එක, අතට ගහන එක, පපුවට, බෙල්ලට. ඔයාලා දැකලා තියෙනවා බෙල්ලට දාන එක. මේ තියෙන්නේ මාළේ වගේ දාගෙන යන්න තියෙන පාඩු. බයික් පදිනයට එහෙම නෑ. බයික් පදිනයට මේක අමාරුයි. ඔය ඇවිත් මෙතින් බයික් වලට වගේ සෙට් එකයි ෆුල් පේස් එකට ගහන එක. සමහර අලවන එකට තියෙන්නේ. අලවන එකට වඩා මේක සේෆ්ටි බයික් එක අපි කියන්නේ වැටුණත් මේක කැම් එක ගෙලිලා විසියෙන්නේ නැහැ. මොකද මේක හක් කරලා තියෙන්නේ බෙල්ට් එකේ. හෙල්මට් එකට. ඊද ඒක මරු. මේක පස්සේ ලක් ගන්න නෙවෙයි 480ට යන්නේ මේක. 480ට මේකක් ලංකාවේ ගන්න පුළුවන්ද? ඉතින් මේ වගේ දේවල් මම ඔයාලට පෙන්නද්දී අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේවා ලංකාවේ ලාභද ගණන් වැඩිද කියලා. ඉතින් මොකද මට විතර ලංකාවේ ගාණ දැනගන්න පුළුවන් මේවා දැක්කම. හරි. එහෙනම් අපි GoPro මෙතනින් ඉවර කරනවා. අපි බලමු DSLR එකක් කොහොමද කියලා. වචන කියෙන්නෙත් නෑ. DSLR නේද? අපේ ෆොටෝග්‍රැෆර්ලා ආසම කැමරාවක් නේද මේක? Canon Nikon ගොඩක් අපි ලංකාවේ ආස. මෙතන නම් ඉන්නේ ගොඩක් Sony. බලමු මේ වගේ ගණන් කොහොමද කියලා. මේක 24000ට යන්නේ. මේක නම් පට්ට ගහලා තියෙන කැම් එකක්. ඒකත් තාම කවුරු බිට් කරලා නැහැ. තව අද දවස් ඇතුළත මේකත් ඉවරනවා. බලමු Nikon එකක්. ඉතින් අපි මේ Nikon කැම් එක බලලා මෙතනින් වීඩියෝ එක නවත්තන්නත් ඕනේ. මොකද නැත්තම් ගොඩක් දික් වෙන වීඩියෝ එක. 84000යි. තව විනාඩියයි කැම් එක 90ක් බිට් කරලා තියෙනවා මේක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි චුට්ටක් මේක ටිකක් බලමු. දැන් මෙන්න ගාන. තව විනාඩියයි තියෙන්නේ. මම අර ඔයාලට කලින් කිව්වනේ මේ මරා ගන්නවා කියලා අන්තිම ටිකේ. ඉතින් අපිට පුළුවන් බලා ගන්න මෙතන ගාන වෙනස් වෙන හැටි. අපි ඒ චුට්ට විතරක් බලලා වීඩියෝ එක අවසන් කරමු. බලමු මේක කොහොමද වැඩි වෙන්නේ කියලා. එක බිට් එකක් හරි වැදුනොත් අපි එළියට යමු. තාම හැබැයි කවුරුත් 84000 තියෙන. අපි ඉතින් කැම් එකේ ෆොටෝ ටිකක් බලමු. මේක නම් පේනම හොඳට තියෙනවා.
made in Thailand. හරි අඩුයි දැන් ජපානෙත් made in Japan හොයාගන්න ඔක්කොම fitting assemble කරනවා. මේක වලට වෙනවනේ තව තප්පර 33යි තාම කවුරු බිට් කරේ නැහැ. අන්තිම තප්පර 5ට සමහරට ලොකු වෙනසක් එන්න පුළුවන්. මොකද මේ 90ක් ගහලා දිනකන්නේ දැන් ගොඩක් කට්ටිය මේක දිහා බලන් ඉන්නේ. බලමු අන්තිම තප්පර 10 5 ඇතුළත මොන වගේ වෙනසක් වෙයිද කියලා. එහෙම වුණේ නැත්තම් මෙතනින් එහාට මේක වටින්නේ නැහැ කියන එක තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. 8යි 7යි 6යි 5යි 3යි 2යි 1යි බිඳුවයි ඉවරයි. 84000ට කැම්මෙක් ගියා. ඉතින් අන්තිම එක්කන ආසනාවන්තයා. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක දිගටම නැදෙන හැටියට. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා තේරුම් ගන්න ඇති ජපානයේ කොහොමද සෙකන්ඩ් මාකට් එකේ බඩු විකිණෙන්නේ කියන එක. ඉතින් එතකොට ඒ වගේම ඔයාලට තේරෙන්නේ නැති මේ වගේ ලාභ බඩු වලට අපි ලංකාවේ කොච්චර ගාණක් ගෙවලාද ගන්න කියන එක. ඉතින් ඒක නැත්තරම කනගාටුයි මටත්. ඉතින් ඒ වගේම තමයි මගේ පේජ් එකට මැසේජ් දාලා තිබ්බා ගොඩක් මල්ලිලා විවිධ ප්‍රශ්න අහලා. ඉතින් එයාලටත් මම උත්තර දෙන්නම් හිමීට. මොකද කාර්යබහුලයි ගොඩක්ම ඒ අතරතුරේ තමයි මම ඔයාලට මේ වගේ වීඩියෝ ගේන්නේ. එහෙනම් මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙන බලාපොරොත්තු වෙනවා. අදට සමු ගන්නවා. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.